ආයිබෝවන් මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ නගරාසන්නව මාතලේ නගරයට කිලෝමීටර් 3ක් දුරින් මෙන්න මේ වගේ නකල්ස් කඳු පන්තිය සහ මාතලේ නගරය සම්පූර්ණයෙන්ම ලස්සනට බලා ගන්න පුළුවන් වටිනා ඉඩමක් අක්කර 66ක සින්නක්කර නිරවුල් ඔප්පුවක් මාර්ග කීපයකින් මේ ඉඩමට ළඟා විය හැකි ලස්සන ඉඩමක්. ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්මම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගත්තොත් අපි යාවත් කාලන කරන වීඩියෝ එසෙනින් ඔබට නැරඹිය හැකි. ඉතින් මේ සියලු විස්තර සහිත නිසා හොඳින් අහුම්කම් දෙන්න හොඳින් බලන්න. ඊට පස්සේ අවශ්‍ය නම් විතරක් අපිට දුරකථන අංකයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ඉඩම් වටේටම යන්න පුළුවන් විදිහට මාර්ග සකස් කරලා තියෙනවා. ඊට අමතරව ඉඩම තුලත් මාර්ග ඉදි කරලා තිනවා. දැන් නම් සම්පූර්ණයෙන්ම කැලෑ වෙලා තියෙන්නේ ඉඩම. ඉතින් මේ වගේ මාතලේ ටවුන් එක මාතලේ අලුවේ හැරේ පන්සල ඒ සියල්ල ලස්සනට බලා ගන්න පුළුවන්. ඉතින් ඔබ මේ දකින්නේ මේ මාර්ගය සහ මාර්ගයෙන් ඉහළ තියෙන සම්පූර්ණයෙන්ම ඉඩම. ඉතින් ඉඩම තුලත් මාර්ගය ඉදි කරලා තියෙනවා. මේ ඉස්සර මේකේ සම්පූර්ණයෙන්ම කෝපි කොකෝ සහ ගම්බිරිස් වගා කරලා තියෙන දැන් නම් සම්පූර්ණයෙන්ම කැලේ වෙලා තියෙන්නේ. ඉතින් ඔබටත් මෙවැනි ඉඩමක් යම් කිසි දේපලක් විකිණීමට ඇතනම් අපගේ මෙම YouTube නාලිකාවේ දැන්වීමක් විදිහට පළ කරගන්න පුළුවන් මේ තිරයේ දැක්වෙන දුරකථන අංකයට දුරකථන ඇමතුමක් දුන්නොත්. ඉතින් මේ විස්තර සියල්ල ඩිස්ක්‍රිප්ෂන් එකටත් පළවෙනි කමෙන්ට් එකටත් දාලා තියෙනවා සිංහලෙන් දෙමළෙන් ඉංග්‍රීසියෙන් තුනෙන්ම ඔබට කියවලා බලන්නත් පුළුවන්. මේ තියෙන්නේ අනිත් මාර්ගය. මේ මාර්ගයෙන් ඉඩමට ඇතුළු වෙන මායිම තමයි මේ තියෙන්නේ. මායිම සහ ප්‍රධාන ගේට්ටුව. ඉතින් මෙතනින් ඉඩම ඇතුළට යන්න පුළුවන්. මේ මාර්ගය මාතලේ නගරයේ සිට බණ්ඩරපොළ මාර්ගයේ කිවුල්ල ප්‍රදේශයෙන් තමයි එන්න තියෙන්නේ. ඉතින් ජාතික ජල ප්‍රවාහන මණ්ඩලයේ ජල පිරිපහදු මධ්‍යස්ථානයේ අසලින් තමයි මේ මාර්ගයේ ඉඩමට සම්බන්ධ වෙන්නේ. ඉතින් ඊට අමතරව මාතලේ රත්තොට මාර්ගයේ කළු දෑවලින් මේ ඉඩමට එන්නත් පුළුවන්. ඉතින් මේ ඉඩම හරිම නිස්කලංක වටිනා ඉඩමක්. මෙන්න මේ ආකාරයේ කොස් ගස් 300කට වැඩි ප්‍රමාණයක් මේ ඉඩමේ පිහිටලා තියෙනවා. ඊට අමතරව කෝපි කොකෝ ගම්මිරිස් නම් සියල්ලම දැන් විනාශ වෙලා තියෙන්නේ. නමුත් දැනට කෝපි කොකෝ විශාල වශයෙන් මේ ඉඩමේ දකින්නට පුළුවන්. සාමාන්‍ය තැනිතලාව බෑවුම් සහ කන්ද සහිත ඉඩමක්. ලස්සන view එකක් තියෙනවා. ඉඩමේ ඉහළට අංශක 360 360 view එකක් බලා ගන්නත් පුළුවන්. මේ සියලු පහසුකම් සහිතයි ජල විදුලි සියලු පහසුකම් සහිත සින්නක්කර නිරවුල් ඔප්පුවක්. ඉතින් මේ ඉඩම ගොඩක් වටින්නේ සංචාරක ව්‍යාපාරයට. එහෙම නැත්නම් සත්ව ගොවිපලකට කුකුල් ගොවිපලක් ගව පාලනයට ඒ වගේ විශාල ගොවිපලක් කරන කෙනෙකුටත් මේ ඉඩම ඊටාම වටිනවා. අක්කර 66ක සින්නක්කර නිරවුල් ඔප්පුවක් සහිත ඉඩමක්. මේ මාර්ග කීපයක පහසුකම් තියෙනවා. සාමාන්‍යයෙන් කන්ටේනර් එකකට වගේ නම් යන්න අමාරුයි. නමුත් 1210 වගේ ලොරි වලට මේ ඉඩමට පහසුවෙන් එන්න පුළුවන්. ඉතින් මේ වගේ මාර්ග ඉඩම තුල සහ ඉඩම වටේටම ඔබට දැක බලා ගන්න පුළුවන් මේ ඉඩම පරීක්ෂා කරන්න ආවොත්. ඉතින් විශාල ගස් වර්ග රැසක් තියෙනවා මේ ඉඩමේ. ඉතින් මාතලේ නගරාසන්නම පිහිටි විශාලතම ඉඩම කිව්වොත් නිවැරදි. මෙවැනි විකිණීමට ඇති විශාල ඉඩම් හරිම අඩුයි මාතලේ නගරාසන්නව. ඉතින් සාධාරණ මිලක් තමයි කියන්නේ. සාමාන්‍යයෙන් නගර සභා සීමාව තුල ආසන්නම පිහිටි විශාලතම ඉඩමක්. ඉතින් ඔබට මිල ගණන් හොයලා බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් අක්කරයක් ලක් කෝටියකට වගේ අලෙවි වෙනවා. නමුත් ඔවුන් මෙම ඉඩමේ මේ අක්කරයකට උන් ලක්ෂ 30ක් තමයි බලාපොරොත්තු වෙන්නේ. සම්පූර්ණම වටිනාකම ලක්ෂ 2000ක් කෝටි 20ක් වගේ තමයි ඔවුන් කියන්නේ. නමුත් ඔබට පුළුවන් මේ ඉඩම පරීක්ෂා කරලා මිල සාකච්ඡා කරගන්න. මේ ඔබ දකින්නේ මේ ඉඩමේ පිහිටි කෝපි ගස්. මේක ගොඩක් පැරණි කෝපි ගස්. මේ එක වගාවක්වත් දැනට නම් තීරුමක් නැහැ. සම්පූර්ණම ගන්න කෙනෙකුට වගා කරන්න බලාගෙන අලුතෙන් වගා කරන්න බලාගෙන ගන්න කෙනෙකුට නම් ඊටා වැදගත් ඉඩමක්. ලස්සන ඉඩමක්, නිස්කලංක පරිසරයක්, ලස්සන
වටපිටාවක් සහිත සුන්දර දේශගුණයක්. සීතල දේශගුණයක් සහිතයි. ඉතින් සම්පූර්ණයෙන්ම මාතලේ නගරය හරි ලස්සනට මේ ඉඩමේ ඉහළට පේනවා. ඊට අමතරව විල්ෂියා කන්ද, අලුවිහාරේ පන්සල. ඊට අමතරව අනිත් පැත්තෙන් සම්පූර්ණයෙන්ම නකල්ස් කදු පන්තිය හරිම ලස්සනට බලා ගන්න පුළුවන්. ඉතින් ඔබ මේ ඉඩම පරීක්ෂා කරන්න එනවා නම් දින දෙකකටවත් කලින් අපිව දැනුවත් කරලා ඉඩම පරීක්ෂා කරන්න එන්න. ඇවිත් ඉඩම ඔබගේ වැඩ කටයුතු වලට වගාවට හෝ ගොවිපලකට එහෙම නැත්නම් මේ ඉඩම කොටස් කරන ආයතනයකටත් ඉඩම් කොටස් කරන ආයතනයකටත් ප්‍රයෝජනට ගන්න පුළුවන් වටිනා ඉඩමක්. ඔබ මේ දකින්නේ අපිට සම්පූර්ණයෙන්ම මේ යන්න පුළුවන්, පෙන්වන්න පුළුවන් තැන් වලින් විතරක් මම මේ වීඩියෝ එක අරන් පෙන්නන්නේ. කැලේ ඇතුළට ගියාට පස්සේ වීඩියෝ කරන්න බෑ. කැලේ නිසා පේන්නේ නැති නිසා මම යන්න පුළුවන් මාර්ගයේ කොටස් විදියට තමයි අරගෙන ඔබට මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් වැඩියෙන් විස්තර දැනගන්නත් බලන්නත් ඇවිත් ඊට පස්සේ ඔබට පුළුවන් ඉඩම පරීක්ෂා කරලා මිල සාකච්ඡා කරගන්න අයිතිකරුවන් සමග. ඉතින් මේ තිරේ දැක්වෙන දුරකථන අංකයට දුරකථන ඇමතුමක් දීලා 077 644 81 අංකයට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඊට අමතරව ඔබ අපිව subscribe කරලා like කරලා bell button එක click කරලා මෙන්න මේ පෙන්නලා තියෙන SR ලංකා logo එක click කරලා අපි මෙතෙක් යාවත්කාරීල කරන ලද වීඩියෝස් ඔබට පහසුවෙන් අරඹන්න පුළුවන්. බොහොම ස්තුතියි.